verb එක ඇරෙන්න. action verb එක ඇරෙන්න අනිත් තුන් දෙනාම ඒ කියන්නේ be verb කියන කෙනයි position verb කියන කෙනයි modal verb කියන තුන් දෙනාම පුතේ yes no question හදනවා එකම විදිහකට. yes no question හදන්නේ එකම විදිහකට. ඒ කියන්නේ am, is, are, was, were, will be ඊට පස්සේ has, have, had, will have, can, should, may ඔය කියන modal verb set එකයි අර තියෙන be verb එකයි position verb එකයි පුතේ එකතු වෙලා yes no question එක හදන්නේ නිතරම helping verb එක. ඒ කියන්නේ යාම තමයි helping verb එක. යාව මුලට අරගෙන නේ. ඒ කියන්නේ am මුලට එනවා, is මුලට එනවා, are මුලට එනවා, was මුලට, were මුලට, will be ගේ පුතේ will එක මුලට එනවා, be එක එන්නේ නැහැ. හරිද? ඊට පස්සේ has, have, had I will එක මුලට එනවා, have එක එන්නේ නැහැ. එතෙන්දී නේ can, should, may ඔය ඔක්කොම මුලට ඇවිල්ලා ප්‍රශ්න හදනවා. මේ ප්‍රශ්නෙට අපි කියනවා පුතේ yes no question. හරි. දැන් මම කෙනෙක් කතා කරලා නේ කවුද? action. පුතේ action verb යටතේනේ අපිට active voice සහ passive voice කියලා වාක්‍ය රටා දෙකක් හැදෙන්නේ. එතකොට action verb එකකින් හැදෙන active voice එකයි passive voice එකයි ගත්තාම active voice එකේ වාක්‍ය රටා 12ක් වා දන්නවනේ පුතේ. මොනවද? simple present, simple past, simple future. present continuous, past continuous, future continuous. present perfect, past perfect, future perfect. present perfect continuous, past perfect continuous and future perfect continuous. අන්න එතන 12යි. හරිද? ඒ 12 උදේ simple present එකයි simple past එකයි දෙකට විතරක් අමතර උපකාරක ක්‍රියාපද භාවිතා කරන්න වෙනවා. මොකේද? simple present එකටයි simple past එකටයි. කවුද simple present එකේ simple past එකේ ඉන්න helping verb? මේකේ ඉන්නවා do does, මේකේ ඉන්නවා did. එහෙනම් පුතේ simple present වාක්‍යයක් නම් ඒකේ helping verb එක විදිහට do හරි does හරි එනවා. do යෙදෙන්නේ බහුවචනත් එක්ක, does යෙදෙන්නේ ඒකවචනත් එක්ක. හරිද? ඊළඟට simple past එකේ පුතේ did එක පාවිච්චි වෙනවා අපි helping verb එක විදිහට වාක්‍ය වලට අරගෙන ප්‍රශ්න හදන්න. හරිද? ඊළඟට simple future ගේ පුතේ helping verb එකේ විදිහට will ඉන්නවා. එහෙනම් will තමයි මුලට එන්නේ නේ. ඊළඟට present continuous ඒකේ ඉන්නවනේ am is are. එහෙනම් am is are මුලට ගත්තාම ප්‍රශ්න හදන්න නේ. ඊට පස්සේ පුතේ past continuous වල was were ඉන්නවා. එයා මුලට ගත්තා. future continuous වල පුතේ will ඉන්නවා. එහෙනම් will එක මුලට ගත්තා. present perfect වල has have ඉන්නවා. එහෙනම් යා මුලට ගත්තා. past perfect වල පුතේ had ඉන්නවා. had එක මුලට ගත්තා. future perfect වල will ඉන්නවා. එහෙනම් යා මුලට ගත්තා නේ. ඊට පස්සේ present perfect continuous එතන ඉන්නවා පුතේ has have නේ. past perfect continuous had ඉන්නවා. future perfect continuous will have. එහෙනම් අන්න ඒ කියන helping verb ටික මුලට අරගෙන හැදෙන ප්‍රශ්නෙට අපි කියනවා පුතේ මොකද්ද? yes no question නේ. ඔයාලා මතක ඇති ඔය grammar ඉගෙන ගත්තී වාක්‍ය රටා ඉගෙන ගත්තී පුතේ හැම එකක්ම අර question form, negative question form කියලා අපි එකක් ඉගෙන ගන්න නේ. q එකයි nq එකයි. එයාට තමයි අපි කියන්නේ yes no question කියලා. එයාට තමයි කියන්නේ yes no question. ඒ කියන්නේ පුතේ මෙයා හැදෙන්නේ දෙන උත්තරේ ඔව් හෝ නැහැ විදිහට නේ. එයාට තමයි අපි yes no question කියලා කියන්නේ. ඒක පොසිටිව් ආකාරයෙන් තියෙන්නත් පුළුවන්, නෙගටිව් ආකාරයෙන් තියෙන්නත් පුළුවන්. අපි නෙගටිව් ආකාරයෙන් තිබ්බොත් ඒක නෙගටිව් question කියනවා නේ. පොසිටිව් ආකාරයෙන් තිබ්බොත් positive question කියලා කියනවා. නේ නැත්නම් question කියලා කියනවා. නේ. හරි. ඔන්න ඔය ටික අපි ඉගෙන ගත්තා පුතේ ඊට කලින් නේ. මේවා අපි දාන්න. හරිද? මේ මම මතක් කිරීමක් විතරයි කරන්නේ. හරි. දැන් ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ පුතේ. ප්‍රශ්නේ තියෙන්නේ WH question හැදෙන විදිහ නේ. හරි. දැන් ඔන්න yes no question කතන්දරය ඔච්චරයි. ඉතින් බලමු WH question කොහොමද හැදෙන්නේ කියලා. අපි ටෙස්ට් කරගන්නම්. මෙහෙමයි. WH question හැදෙන්නේ පුතේ WH question හැදෙන්නේ ඔය අපි හදපු yes no question එක තියෙනවනේ yes no question එකේ මුලට අපි ගන්නවා WH word එකක්. ඒ කියන්නේ අර ඔයාලා දන්නව නේද පුතේ fiction words who
whose, whom, where, why, what, how many. ඒ වගේ ෆික්ෂන් වර්ඩ් එකක් දාගත්තා නම් පුතේ මෙන්න මේ yes no ෆික්ෂන් එකක් උලට එතනින් හැදෙනවා WH ෆික්ෂන්ස්. එතනින් හැදෙනවාද WH ෆික්ෂන්ස්. මම නිකන් වාට උදාහරණයක් දෙන්නම්. මම නිකන් වාක්‍යයක් කියනවා පුතේ මෙන්න මෙහෙම. Your name is Kamal. Your name is Kamal. මොකද්ද මේකේ තේරුම? ඔබේ නම කමල්. Your name is Kamal. නේ? දැන් මට මේකෙදි මේ be verb නේ පාවිච්චි කරලා තියෙන පුතේ is කියන yes no fiction එක හදන්න ඕනේ නම් මම මොකද කරන්නේ? is කියන කෙනා වාක්‍ය මුලට ගන්නවා. එතකොට is your name Kamal. ඔබේ නම කමල්ද? Is your name Kamal? ඔයාගේ නම කමල්ද? Is your name Kamal? නේ? ඔයාට ඕනේ නම් පුතේ මේකෙන්ම කමල් උත්තරයේ විදිහට ගන්න WH fiction එකක් හදන්න. ඔයා මේ is your name කියන එකට මුලින් දානවා මොකද්ද? මොකද්ද දාන්නේ? what. දැම්ම මුලට. දැන් මොකද වෙන්නේ? what is your name? අන්න. ඉතින් එතකොට what කියන්නේ මොකක්ද? is your name ඔයාගේ නම මොකක්ද? ඔයාගේ නම. ඒක කමල් කියන්නේ. කමල් කියන්නේ මොකක්ද? උත්තරේ බලපන්. හරි. වැඩි තේරුණාද? එහෙනම් පුතේ yes no fiction එකේ මුලට ගත්තොත් fiction word එකක් එකකින් හැදෙනවා මොකක්ද? WH fiction. නේ yes no fiction වලට ගත්තොත් fiction word එකක් එකකින් හැදෙනවා WH fiction. හරි. උඹට තියාගන්න. විශේෂ දෙයක් මෙතන තියෙනවා පුතේ. එකම එක විශේෂ දෙයක් මම මේ නිකන් වාට එකක් පෙන්නන්නම්. මෙන්න මේ who කියන පදේ තියෙනවා නේද? who කියන පදේ තියෙනවා නේද? ඕකින් වෙනවා විශේෂ වැඩක්. හරි මම එකක් පෙන්නන්නම්කෝ. අතර බලා ගන්න. හරි. එයාකින් වෙන වැඩේ තමයි දැන් මම වාක්‍යයක් මෙතන ලියනවා. කමල් help me කියලා. හරි. කමල් help me. මොකක්ද තේරුම? කමල් මට උදව් කරා. හරිද? දැන් මට ඕනේ නම් පුතේ මට උදව් කරේ කවුද කියන ප්‍රශ්නය අහගන්න. ඔයා සාමාන්‍යයෙන් කරන්න ඕනේ මොකද්ද? මෙයා simple past නිසා helping verb එක විදිහට ඩික් ගන්න එපාය. එහෙනම් කමල් ඩික් එක මෙතෙන් එන්නේ පුතේ. ප්‍රශ්නය අහන්න ඕන නිසා ඩික් එක මුලට ගත්තා. ඩික් කමල් help me නේ. ඩික් කමල් help me කියලා නිකන්නේ අපි කමල් මට උදව් කරාද කියලා අදහස ගන්න. දැන් ඔයා හරිනම් කරන්න ඕනේ පුතේ මේ තියෙන yes no fiction එක WH කරගන්න මෙයාගේ මුලට who එකක් දාගන්න එකනේ. දැන් මං කිව්ව විදිහට වෙන්න ඕනේ ඒකනේ නේ. එහෙම වෙන්නේ නැහැ. හරිද? එහෙම වෙන්නේ නැහැ. ඔය who ගේ තියෙනවා පොඩි වැඩක්. එයා කරනවා මෙන්න මෙහෙම වැඩක්. පුතේ කමල් help me නේ. එතකොට අපිට උත්තරේ කමල් විදිහට දෙන්න ඕනේ. කියන්නේ subject එකනේ. subject එකේ place එකටම අපි replace කරනවා who කියන කෙනා. එහෙනම් who help me කියලා අහුවනම් ප්‍රශ්නේ නෑ. who help me? කවුද මට උදව් කරන්නේ? වැඩි තේරුණාද? අර අනිත් ඒවා වගේ නෙවෙයි පුතේ. helping verb එකක් මුලට අරගෙන ප්‍රශ්නේ හදන්න අවශ්‍ය නෑ. who කියන කෙනා අපි කෙලින්ම who මුලට ගත්තා. who කියන එක විතරක් මුලට ගත්තා subject එකේ place එක නිසා. හරි. දැන් ඔයාට පැහැදිලි ඇති WH and yes no fiction කතන්දරේ මොකක්ද කියලා. ආගේ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ ඔන්න ඔය making fiction සම්බන්ධයෙන්. හරි. අපි බලමු කොහොමද මේක කොට දාන්නේ කියලා. හරි. පළවෙනි ප්‍රශ්නේ බලන්න. Dr. Arthur C. Clarke is a famous science fiction writer. Dr. Arthur C. Clarke is a famous science fiction writer. හරි. එයා කියනවා famous science fiction writer කියන එක ආන්සර් එක විදිහට එන්න ප්‍රශ්නයක් හදන්න. නේ? ප්‍රශ්නයක් හදන්න. හරි. උදේ එක වලට කරලා දීලා තියෙනවා. දැන් එයාගේ ස්වභාවයෙන් විස්තර කරන්න. නේ? එයාගේ ස්වභාවයෙන් විස්තර කරන්න.
ඒකේ මේ පුතේ ස්වභාවය විස්තර කරලා තියෙන්නේ නේ. දැන් මෙහෙම කිව්වොත් එහෙම මම කියනවා අර ඉස්සලා ගත්ත උදාහරණයක්. Kamal is good කියලා. Kamal is good. එතකොට මේ කමල්ගේ ස්වභාවයක් විස්තර කරන්නේ good කියලා නේ. එතකොට මට අහන්න ඕනේ පුතේ දැන් good කියන එක උත්තරේ විදිහට එන්න නේ. good කියන එක උත්තරේ විදිහට එන්න නම් good කියන කෙනා උත්තරේ විදිහට එන්න නම් මම ප්‍රශ්නේ අහන්න ඕනේ මොකක්ද? අනේ sorry good එක ගමු. Kamal is a doctor කියලා ගමු. doctor අන්න doctor උත්තරේ විදිහට එන්න ඕනේ. හරි මම ප්‍රශ්නේ අහන්න ඕනේ කොහොමද? කමල් කියන්නේ කවුද? මේ කමල් කියන්නේ කවුද? එහෙනම් පුතේ ડોක්ටර් ආතර් සී ක්ලාක් කියන්නේ කවුද? නේ කවුද කියද්දී අපි පාවිච්චි කරන්නේ who නේ. එහෙනම් ඔයාගේ මුලටම ගන්න who එකක්. හරි. who කවුද? who is Dr. ආතර් සී ක්ලාක් නේ. ආතර් සී ක්ලාක්. කවුද ડોක්ටර් ආතර් සී ක්ලාක් කියන්නේ? ඔන්න උත්තරේ එනවා එතකොට he is a famous science fiction writer. හරි කරනවා. ප්‍රශ්න හැදෙන විදිහ. හරි. ඊළඟ එක he was born in England. He was born in England. ඉතින් in England නේද ආන්සර් එක? in England නේ. ඒ කියන්නේ එයා ඉපදුණු තැන එයා දීලා තියෙනවා නේ. කොහෙද ඉපදුනේ කියන එක එයා දීලා තියෙනවා. එහෙනම් පුතේ ඔයා අහන්න ඕනේ ඔහු ඉපදුනේ කොහෙද? අන්න in England ආන්සර් එක බවට පත් වෙනවා. පුතේ ඔහු ඉපදුනා නම් අපි සාමාන්‍ය වාක්‍ය හදන්නේ කොහොමද? ඔහු ඉපදුනා. He was born. මෙයා පැසිව්. ඇයි? ඉපදිනවා කියන එක කරන කෙනෙක් මූලිකව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා පුතේ ඉබේ සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි ඔබ්ජෙක්ට් එක මූලික කරගෙන යනවා. හරි. He was born. ඔහු ඉපදුනා. දැන් මට මේකෙන් ඕනේ පුතේ ඔහු ඉපදුනාද කියලා අහන්න. නේ ඔහු ඉපදුනාද? එතකොට මොකද වෙන්නේ? was එක helping verb එක නිසා පුතේ was එක ගත්තා මුලට. was he born? මේ තියෙන්නේ yes no question එක. ඔහු ඉපදුනාද? දැන් අපිට අහන්න ඕනේ මොකද්ද? කොහෙද ඔහු ඉපදුනේ? අන්න yes no question එක හැදුවා. ඊට මුලින් අපිට අවශ්‍ය ප්‍රශ්නවාචී පදය දාගත්තා. මොකක්ද ප්‍රශ්නවාචී පදේ? කොහෙද කියන්නේ where was he born? Where was he born? එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ වෙන්න ඕනේ පුතේ where was he born? Where was he born? වැඩි තේරුණාද? මට ඉස්සෙල්ලා කියන්න අමතකුණා දෙයක්. මම active voice ගැන කතා කරා passive voice ගැන කතා කරේ නෑ නේ. ඔව්. පුතේ passive voice වාක්‍ය රටා 8ක් නේ තියෙන්නේ අපිට. ඒ කියන්නේ simple present එක, simple past එක, simple future, present continuous, past continuous, future continuous නෑ. present perfect, past perfect, future perfect නේ. ඔයාට helping verb එකක් තියෙනවා. ඇයි simple present වල පුතේ am is a helping verb එක, ඊපස් simple past වල was verb, simple future වල will ඉන්නවා ආයෙත්. ඊළඟට present continuous වලදී ආයෙත් am is a ඉන්නවා. past continuous වල ආයෙත් was verb ඉන්නවා. ඊළඟට present perfect වල පුතේ has have ඉන්නවා. past perfect වල had ඉන්නවා. future perfect වල will ඉන්නවා නේ. එතකොට යාගේ කෙලින්ම helping verb එක තියෙන නිසා අය මුලට ගන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. helping verb එක ඉන්නවා එතන නේ. passive voice මම ඉස්සලා active ගැන කතා කරා passive ගැන කතා කරේ. එහෙනම් where was he born ඔන්න උත්තරේ හැදුවා. ඊළඟේ බලන්න පුතේ Dr. Clark immigrated to Sri Lanka in 1956. Immigrated පුතේ immigrate වෙනවා කියන්නේ සංක්‍රමණය වෙනවා නේ. Dr. Clark සංක්‍රමණය වුණා. නෑ තව එකක් තියෙනවා. හරි sorry. තුන්වෙනි. His childhood dream was to become a space scientist. His childhood dream එයාගේ ළමා කාලයේ සිහිනය his childhood dream was වුණා to become a space scientist. How's the space scientist? අභ්‍යවකාශ විද්‍යාඥයෙක් නේ. එයාගේ හීනේ උනේ අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වෙන්න. එහෙනම් පුතේ අපි ප්‍රශ්නය අහන්න ඕනේ. ප්‍රශ්නෙට කලින් මෙතන වාක්‍යය තියෙනවානේ his childhood dream was to become a space scientist කියලා. හරි මම මේක මුලට ගන්නවා. His childhood dream was to
become a space scientist. හරි මේ වාක්‍යනේ කොහොමද තියෙන්නේ? දැන් අපිට මේ become a space scientist කියන එක උත්තරේ විදිහට එන්න ඕනේ නේ. මේක උත්තරේ විදිහට එන්න ඕනේ. නිසා මම යාව අයින් කරා. හරිද? ඒ කරලා මේ තියෙන his childhood dream was කියලා එයාගේ ළමා කාලේ සිහිනේ වුණා. උදේ වුණා නෙවෙයි වුණාද කරන්න. වුණාද කරන්න was එක මුලට ගත්තා. Was his childhood dream ඔහුගේ ළමා කාලේ සිහිනේ වුණාද කියලා අහලා තියෙන්නේ. වුණාද නෙවෙයි මොකක් වුණාද කියලා අහන්න ඕනේ. එහෙනම් පුතේ මොකක්ද කියන්න අවශ්‍ය වචනේ මොකක්ද? දාගත්ත මොකද? What was his childhood dream? අන්න උත්තරේ එනවා to become a space scientist. එහෙනම් what was his childhood dream? මාර ලේසි වෙලා නේ. මාර ලේසි වෙලා. 2021 තියෙන ඒ වගේ තමයි. අපේක්ෂා කළ හැකි ඈ 2025 බලාපොරොත්තු වෙන්න පුළුවන් ඕන. ඊළඟට බලමු පුතේ. Dr. Clark immigrated to Sri Lanka in 1956. දැන් උත්තරේ විදිහට අරන් තියෙන්නේ 1956 කියන එක. හරි. පුතේ ප්‍රශ්නේ තියෙනවා Dr. Clark immigrated to Sri Lanka in 1956 කියලා තියෙන්නේ. දැන් පුතේ මේක උත්තරේ විදිහට ගන්න ඕනේ කියනවනේ. එහෙනම් මේ ප්‍රශ්නේ අස්සේ තියෙන්න බෑනේ උත්තරේ තියෙන්නේ. නේ? උත්තරේ ප්‍රශ්නේ අස්සේ තියෙන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? දැන් බලන්න Dr. Clark immigrated to Sri Lanka. Dr. Clark ලංකාවට සංක්‍රමණය වුණා. පුතේ දැන් අපිට අහන්න ඕනේ මෙයා සංක්‍රමණය වුණාද කියලා හදමු. මේ තියෙන simple past immigrated නේ. එහෙනම් ඔයා දන්නවා simple past වල මම ඉස්සෙල්ලා කිව්වා helping verb එක කවුද? did. ගත්තා මුලට. Did Dr. Clark immigrated බෑ පුතේ did දාපු ගමන් මෙයා immigrate බවට පත් වෙනවා. එයි මෙතෙන්දි past වෙලා ඉවරයි. දැන් දෙකදී past කරන්න අවශ්‍ය නැහැ. දැන් did Dr. Clark immigrate to Sri Lanka. හරිද? immigrate to Sri Lanka. හරි. එහෙනම් උනාද කියලා අහලා තියෙනවා දැන්. සංක්‍රමණය උනාද ලංකාවට? උදේ අපිට උනාද කියලා අහලා හරියන්නේ නැහැ. අපි අහන්න ඕනේ මොකක්ද? කවදද සංක්‍රමණය වුනේ? නේ කොයි කාලෙද සංක්‍රමණය වුනේ? අවුරුද්දන්නේ දීලා තියෙන්නේ. එහෙනම් පුතේ කවදද කොයි කාලෙද කියලා අහන්න අපිට අවශ්‍යයි friction word එක මොකක්ද? when. අන්න when දාගත්තා මොකද? When did Dr. Clark immigrate to Sri Lanka? කවද්ද Dr. Clark ශ්‍රී ලංකාවට සංක්‍රමණය වුනේ? තවත් තියෙනවා ප්‍රශ්න දෙකක් බලමු. මේක පැහැදිලිනේ. ඊළඟ බලන්න. He loved Sri Lanka because it has many beautiful beaches. He loved Sri Lanka. ඔහු ලංකාවට කැමති වුණා ආදරය කළා because it has many beautiful beaches. ඒකට ලස්සන මුහුදු වෙරවල් තියෙන නිසා. හරි. ඔයා උත්තරේ දෙන්න අරන් තියෙන පුතේ because it has many beautiful beaches. නේ. ඒ ලස්සන මුහුදු වෙරළවත් තියෙන නිසා කියලා. එහෙනම් ඔයා ඉස්සලම පුතේ ඔහු ලංකාවට ආදරය කළා. කොහොමද වාක්‍යයක් විදිහට කිව්වේ? He loved Sri Lanka. ඔහු ලංකාවට ආදරය කළාද කියන yes no fiction එක හදන්න. simple past helping verb එක ඩී මුලට ගත්තා. hri ඊළඟට පුතේ love බෑ love did he love Sri Lanka? ඔහු ශ්‍රී ලංකාවට ආදරය කළාද? did he love Sri Lanka? අන්න හේතුව තියෙන්නේ පුතේ because it has many beautiful beaches. හේතුව නම් ඔයා අහන්න ඇයි ආදරය කළේ? එහෙනම් why did he love Sri Lanka? Why did he love Sri Lanka? ඇයි ශ්‍රී ලංකාවට ආදරය කළේ? Why did he love Sri Lanka? තව එකයි බලන්න. Dr. Clark lived in Sri Lanka for 52 years. 52ක් අවුරුදු එයා ජීවත් වුණා නේ. හරි. පුතේ ඒකේ තර විදියට ගමු අපි.
Dr. Clark ශ්‍රී ලංකාවේ ජීවත් වුණා. එහෙනම් Dr. Clark lived in Sri Lanka. හරි ප්‍රශ්නේ අහන්න ඕනේ simple past වලින් නේ. එහෙනම් පුතේ අර ඉස්සලා විදිහමයි. ආයෙත් did එක ගත්ත මුලට did Dr. Clark live in Sri Lanka? ශ්‍රී ලංකාවේ ජීවත් වුණාද? පුතේ දැන් ඔය අහන්න ඕනේ කොච්චර කාලයක් ජීවත් වුණාද කියලා. එතකොට තමයි ඔයාට අවුරුදු 52ක් කියලා උත්තරේ එන්නේ. කොච්චර කාලයක්? ඔව් කොච්චර කාලයක්? ඔව් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ෆික්ෂන් වර්ඩ් එක මොකක්ද? කොච්චර කාලයක් කියලා. කොපමණ කාලයක්? ඔව් how long මේ how long කොපමණ කාලයක්? ඒතර පුතේ how long කොපමණ කාලයක් කියන අදහස එනවා. ඒකවල දැන් මම මෙතන ඉස්සරහින් how long දැම්ම කියමුකෝ. how long දාපුවාම කොපමණ කාලයක් ඔහු ජීවත් වුණාද? දැන් අපිට පුතේ උත්තරේ දීලා තියෙනවා 452 years කියලා. ඒතකොට කොපමණ කාලයක් තිස්සේ ජීවත් වුණාද කියලා අහන්න ඕනේ නිසා මුලට 4 එකකුත් දැම්මා. එහෙනම් for how long did Clark live in Sri Lanka? එහෙනම් නැත්නම් how long did Clark live in Sri Lanka for කියලා දාන්නත් 4 එක අකට දාන්නත් හරි. ඔන්න ඔය විදිහටයි ප්‍රශ්න ටික හැදෙන්න ඕනේ. බලන්න පුතේ ප්‍රශ්න ටික ඕකේද කියලා. හරි. ඔබේ ලකුණු සටහන් කරන්න. ඔක්කොම හරිද? හරි. පුතේ මේකින් ෆික්ෂන් කියන සම්පූර්ණ දේම මම මෙතනදී කතා කරා. සම්පූර්ණ ප්‍රශ්න සැකසීම කියන කතන්දරේම කතා කරා.